භූත එළියක් දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීන් පවසනවා. මීට පැය දෙකකට පමණ පෙර මතු වූ එම එළිය ක්‍රමයෙන් ඈතට යන බවයි ඔවුන් පවසන්නේ. මේ එළිය මුලින්ම දැක තිබුණේ වැල්ලවාය යාලබෝව ප්‍රදේශවාසීන්. එය තනමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ඔවුන් පවසන්නේ. තනවල පැත්තෙන් තමයි ආවේ. සතු පාට එළියක් ආවා බීරිසියක් වගේ. ඇවිල්ලා මෙතනින් හැරිලා මේ බස් නායර පැත්තට ඇවිල්ලා ගියා. තාම පේන්න තියෙනවා. තීරසියක් වගේ මේ එළියක් පාවිගෙන මෙහෙම පාවිගෙන යනවා. ඊට පස්සේ තමයි ඔයාලට මේ කතා කරලා එහෙම ගිහිල්ලා දැන් අර නැවතිලා තියෙනවා මේ අරහරිය. ජීවිතේටම පළවෙනි වතාවට අද තමයි මේ වගේ එළියක් දැක්කේ අපි මේ දරුවක් වගේ සාමාන්‍යයෙන් කඩාවැටෙන එක දැකලා තියෙනවානේ. මීට පෙර අවස්ථාවකදීද පුත්තලම ඉරණවිල ප්‍රදේශයටත් මෙවැනි යමක් පැමිණි බව ප්‍රදේශවාසීන් පැවසුවා. ඉකුත් 27 වෙනිදා අලියොම 4:10ට පමණ මේ එළිය මුලින්ම දක්නට ලැබුණු බවයි ඔවුන් පැවසුවේ. බලනකොට මේක එනවා මං ඉන්දියාවට කෙලින්ම මේ යානයක් වගේ දෙයක් තමයි හැඩේ වෙන්නේ. මට ටෝච් එක අරගෙන ටෝච් එක ගහන දුවන්න ගත්තාම ටෝච් එළියට මේක එනවා වැඩි වේගෙ. මං ඊට ටෝච් එක නිම්මා. ටෝච් එක නිම්මලා ඊට පස්සේ දුවන්න ගත්තා. ඉකුත් ඔක්තෝබර් මාස 8 වෙනිදා මහියංගන කෝවිල්යාය ප්‍රදේශයේදී අද්භූත යමක් නෙත ගැටුණු බව ප්‍රදේශවාසියෙක් පැවසුවා. ඔහු ඒ ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබුණා. මේ වගේ දෙයක් මම දැක්කා සාමාන්‍යයෙන් පාරෙන් බාහිර විතර ලොකු රවුමක්. ඒ රවුම මේ බිමත් නෙමෙයි තිබේ සාමාන්‍ය අඩියක් පමණ විතර උස වගේ තමයි තිබ්බේ. මේක නිතරම එහාට මෙහාට පැද්දෙනවා. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්ද්‍රන ජයරත්න මහතා පළ කළේ මෙවැනි අදහසක්. උඩට ඉදී යනවා මේ මීචෙන් වලින් හදිච්ච බෝල් එකක් ඒක ගැන වරින් වර වාර්තා තියෙනවා දේවතාවලි කියලා සමහර කියනවා. දැන් මට කියපු වාර්තා ගොඩක් මේවා හැබැයි මේක කියන විදිහට ඇවිල්ලා එකපාරට හතරස් විදිහට අල්සගන්නුවේ හැරිලත් වෙනවා කියලා කියනවා. ඉතින් එකපාරට කියන්න බෑ. ඇත්තටම ක්‍රියාමාන පිළිසි වගේ එකක් එන්න තිබි තියෙනවා. ක්‍රියාමාන වස්තුවක් මොකක් හරි